මම අද ඕගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ මිරිස් කඩන හැටි. අපි බලමු මිරිස් කඩන්නේ කොහොමද කියලා. මිරිස් කඩන හැටි නෙමෙයි මම ඕගොල්ලන්ට කියලා දෙනවා මිරිස් පෙලයක් හිටවලා කොහොමද පළදාව ගන්න කියලා. ඒවට දාන පොහොර හැමදේම මම ඕගොල්ලන්ට කියලා දෙන්නම්. ඕගොල්ලොත් කරලා බලන්න. මේ ගෙවතු වගාවක් තියෙන අපි බලමු. මගේ ගෙවත්තේ කොහොමද වගාව තියෙන්නේ කියලා. ඕගොල්ලන්ට පේනවා ඇති යාළුවනේ මගේ මිරිස් හැදිලා තියෙන හැටි. මේ තියෙන මගේ මිරිස් කරා. අපි කඩා ගන්න ඕනේ යාළුවනේ මේ මෙහෙම ටික් දාලා කැඩෙන මිරිස් විතරයි. තේරුණාද ඔයගොල්ලන්ට? මේ මෝරපුව තමයි මෙහෙම කඩන්නේ. ඒ ටක් ගාලා කැඩෙන්නේ මෝරපුව. ඒකට ඉතින් මෝරපුව කරලා මේ ගොඩ දවසක් අපේ වයිෆ් වැඩේ මිරිස් කඩන්න කියනවා. එහෙම කඩන්න හොඳ නෑ යාළුවනේ. අපි කඩන්න ඕනේ මෝරුවහම කරල් උඩ කරල් ටික ඉතුරු වෙන්න මෝරප් කරල් ටික විතරයි අපි කඩන්නේ. මේ තියෙන මෝරප් කරල් ඕගොල්ලන්ට පේන මෝරප් කරල් හයියයි ටික ගාලා කැඩුව හැටි. මේ මගේ ගස්වල මිරිස් පිටලා තියෙන ඕගොල්ලන්ට පේනව නේද? කොළ වලට වැඩිය මිරිස් නේ. ඕගොල්ලන්ට මම මේවා පොහොර දාන හැටි ඔක්කොම මගේ YouTube channel එකේ දානවා. ඕගොල්ලන්ට පුළුවන් ඊට පස්සේ මිරිස් කලයක් හිටව ගන්න ඒකේ පොහොර ටික දාන්නේ කොහොමද ඒක ටික මගේ YouTube channel එක subscribe කරලා තිබ්බොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. යාළුවනේ මේ බෙලක් කරන් ඉඳන පැත්ත එකත් ඇවිල්ලා තියෙන්නේ. මම යාළුවනේ මෝරච්ච විතරයි කඩන්නේ. කරල් කඩනකොට මෝරච්ච විතරක් කඩා ගන්න. එනනේ ඔයගොල්ලන්ට මම මේකට මේවට දැන් හෙට බෙහෙත් ගහන්න යන්නේ. බෙහෙත් ගහන්න කලින් මම කරල් ටික කඩනවා. මොකද දන්නවද බෙහෙත් ගහුවාම දින ගාණක් යනකම් කරල් කඩන්න හොඳ නැහැ. ඒ අපිට රස විසනේ. මම ගොඩක් දුරට මේ යන්නම් බෙහෙත් ගහන්නෙම නැහැ. මේ වෙලාවේ අර සුදු මැක්කෝ වගේ જાතියක් ඇවිල්ලා තියෙනවා. ඒ හින්දා මේ බෙහෙත් ගහන්නේ. ඔයගොල්ලන්ට පේනවනේ මේ කරල් හැදිලා තියෙන හැටි. පේනවද යාළුවා? ගස් තුනයි තාම කැඩුවේ. එහෙනම් දාස්පතිය ගහකුත් මම එයා සීටවල තියන්නේ. එතකොට අර කෘමි විකර්ෂකයක් කියනවනේ. මේ ගස්වල තව තියෙනවා. මේක මග ඇරුණ ගහ. තක්කලි ගහකුත් තියෙනවා, පොඩි ගෙඩියකුත් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ගස් ලස්සනට සරුවට හැදිලා තියෙන හැටි. ඔයගොල්ලන්ට මම ඔක්කොම කියලා දෙන්නම්. කොහොමද කරන්නේ, කොහොමද වවන්නේ. ඒ ඔක්කොම කියලා දෙනවා. ඔයගොල්ලෝ මගේ YouTube channel එක subscribe කරන්න. එතකොට ඔයගොල්ලන්ට ඔක්කොම දැනගන්න පුළුවන්. දැන් මේ ගහේ නම් කරල් මේ මෑතකදී ආවේ. මේ මෝරච්ච කරල් දෙක තුනක් තියෙනවා. ඒක විතරයි මම කඩන්නේ. මේ පේනවනේ ඔයගොල්ලන්ට මෝරච්ච කරල් හොයාගන්න පුළුවන්. මේක තද කොළ පාට වෙලා තියෙන මෝරච්ච කරලා. දැක්කද? මේගොල්ලෝ ඉතින් මෝරච්ච කරලා කඩා ගන්න ඕනේ. ඒ වගේම යාළුවනේ මගේ තක්කලි ගහක් තියෙනවා. ඕගොල්ලන්ට පෙන්නන්නම් මම කොහොමද තක්කලි ගහේ තක්කලි ගෙඩි හැදිලා තියෙන හැටි කියලා. මේ තියෙන මගේ තක්කලි ගහ. මේ තියෙන තක්කලි ගහ. බලන්න තක්කලි ගහේ කොච්චර ගෙඩි ඇවිල්ලාද කියලා. මේ හිත ගෙඩියක් වැටිලා. දැක්කද? අයියෝ ගෙඩියක් කඩලා කවුරු හරි. මේක ගෙඩි ගොඩාරියක් තිබ්බ යාළුවනේ මං හිතට අපේ ගෙදරින් කඩන්න ඇති. මේ තියෙන්නේ තක්කලි. ඒ වුණාම මේ බෝල කොච්චි ඕගොල්ලන්ට කොච්චි හදාගන්න කොච්චර දඟලන කොච්චි කිලෝ එකක් දැන් 2000ක් විතර එනවනේ මේ බාන්නක මං හිතවල කොච්චි හැදිලා තියෙනට. කඩේ කොච්චි වගේ නෙමෙයි මේ අතින් එකයි ගෙඩිය. අතින් එක. ඕගොල්ලන්ට පුළුවන් මේ විදිහට හදාගන්න. මගේ YouTube එකේ channel subscribe කරලා තිබ්බොත් මම ඕගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද මේ ලොකුට කොච්චි හදාගන්න කියලා. ඒ වගේම තමයි මේ කරල් මේ වැලේ මේ කරල් ඕගොල්ලන්ට වෙන මෙතන ප්‍රභේද දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා අර පොළොන් මෑ කියන જાතිය. ඒකට නම් මම එච්චර ආසත් නැහැ. මේ තියෙන පොළොන් මෑ ඕගොල්ලන්ට පේනවද? මේ මෑ කරලක් අඩියකට වැඩි දිගට හැදිලා තියෙනවා මේ. ඕගොල්ලන්ට පේනවද මේ මෑ කරලේ දිග?
මේ වගේ ඔයගොල්ලන්ට හදාගන්න හැටි මං අදිරියෙන් අදිරියට ඊළඟ වීඩියෝ එකෙන් කියලා දෙනවා. එහෙනම් යාළුවනේ ඔයගොල්ලන්ට බුදු සරණයි. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. කොහොමද කොච්චි පැලයක් ඉන්දෝලා හරියට හදාගන්න හැටි කියලා. අපි බලමු දැන් කඩාගත්ත මේ අමුමිරිස් ටිකේ ගස් 3-4 කැඩුවා. මේ කඩපු ගස් 3-4 කොච්චරක් තියනවද කියලා තරාදියෙන් කිරලා. අපි බලමු කොච්චරක් තියනවද කියලා. ග්‍රෑම් කොච්චරක් තියෙද කියලා බලමු. යාළුවනේ ග්‍රෑම් 160ක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවනේ අමුමිරිස් ටික. එහෙනම් ස්තුතියි මගේ වීඩියෝ එක බලුවට. සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. Thank you.